1990 ගණන්වල මුල් භාගයේ දවසක එක්තරා තරුණ ඇමරිකානු මාධ්‍යවේදියෙක් සහාය කණ්ඩායමක ස්වේච්ඡා සේවකයෙක් විදිහට බැඳෙනවා. මෙයාට තියෙන රාජකාරිය තමයි රෝගීන්ව රෝහලේ ඉඳලා උපදේශන සාකච්ඡා සැසිවලට අරගෙන යන එකයි ආයමත් රෝහලට එක්ක එන එකයි. හැබැයි මෙයාගේ එක දුර්වලකමක් තියෙනවා. ඒ තමයි හැමතිස්සෙම තරහ යන එක. මෙයා හැමතිස්සෙම ඉන්නේ තරහින්. ඉතින් මේ තරුණයා තීරණය කරනවා රෝගීන් එක්කම මේ සැසිවලට සහභාගී වෙන්න. මේ වැඩේ කීප වතාවක් කරගෙන යද්දී මේ තරුණයාට දැනෙනවා තමන් මේ කරන්නේ බොරුවක් නේද කියලා. මෙහෙම කියාගෙන යනකොට මතක් වුණේ මෙයාව නම් නෑ වරදි. මම කිව්වේ මෙන්න මෙයා ගැන. මේ තමයි චක් පලානෙක්. ඉතින් මේ චක් පලානෙක් තමන් මේ රෝගීන්ගේ සැසිවලට සහභාගී වෙලා බොරුවක් නේද කරන්නේ කියලා එන සිතුවිල්ලත් එක්ක මෙයාට හරි අපූර්ව අදහසකුත් එනවා. කාත් එක හරි ගහගන්න. නෑ පොතක් ලියන්න. ඉතින් 1996 අවුරුද්දේදී ඔහු ලියලා ඉවර කරනවා තමන්ගේ පළවෙනි නවකතාව. ඒ තමයි ෆයිට් ක්ලබ්. හිතුවේවත් නැති විදියට මේ පොත ලෝකයේ ශ්‍රේණිගත හොඳම පොත් අතරට එකතු වෙනවා. 1999 අවුරුද්දේදී මේ කෘතිය ඩේවිඩ් ෆින්චර් කියන විශිෂ්ට අධ්‍යක්ෂකවරයා යටතේ සිනමාවට එනවා. ෆිල්ම් එක පොතට කොයිතරම් සාධාරණයක් කරලාද කියලා කියනවනම් චක් එදා පොත ඇතුළේ නිර්මාණය කරපු තමන්ගේ ප්‍රතිරූපය ඒ විදියම හැඩහුරුකම් එක සිනමාවට නගන්න තරම්ම මේ චිත්‍රපටයේ නිර්මාණකරුවෝ ප්‍රවේශම් වෙලා තියෙනවා. ෆයිට් ක්ලබ් එකේ පළවෙනි නීතිය තමයි අපිට කවදාවත් ෆයිට් ක්ලබ් එක ගැන කතා කරන්න බෑ. The first rule of Fight Club is you do not talk about Fight Club. ප්‍රශ්නයක් නෑ. අපි මේ පළවෙනි රූල් එක කඩලා එහෙනම් අන්න දැන් කතා කරමු ෆයිට් ක්ලබ් එක ගැන. The second rule of Fight Club is you do not talk about Fight Club. එඩ්වර්ඩ් නෝර්ටන්, බ්‍රැඩ් පිට්, හෙලෙනා බොන්හම් කාටර්, ජෙරාඩ් ලෙටෝ වගේ සුපිරි නළු නිළියන්ගේ රංගන දායකත්වයෙන් දිගහැරෙන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පොතේවත් ෆිල්ම් එකේදීවත් නමක් ලැබෙන්නේ නැහැ. මේ නමක් නැති කතානායකයා තමන්ව හඳුන්වා ගන්නේ තමන් ජැක්ගේ සිතුවිලි විදියට. I am Jack's complete lack of surprise. ඉතින් මෙතනදී අපේ ඇත්තම කතානායකයා වෙන්නේ අපි මේ දකින පුද්ගලයා නෙවෙයි එයාගේ සිතුවිලි. සිතුවිලි තමයි අපිට මේ කතාව විස්තර කරන්නේ. ඒ නිසා අපි මේ පුද්ගලයාව දැනට ජැක් කියලාම හඳුන්වමු අපේ පහසුවට. ජැක් ජීවිතේ ගොඩක්ම තනි වුණ කෙනෙක්. මෙයාට ෆැමිලි එකක් නැහැ, පෙම්වතියක් නැහැ, යාළුවෙක් නැහැ, දෙමව්පියෝ නැහැ. දෙමව්පියෝ ඉන්නවද නැද්ද කියලා අපි තාම දන්නේ නැහනේ. හරි. මෙයාට ෆැමිලි එකක් නැහැ, පෙම්වතියක් නැහැ, යාළුවෙක් නැහැ. කරන්නේ සාමාන්‍ය වැටුපක් ලැබෙන රස්සාවක් මෝඩ රථ සමාගමක රීකෝල් කෝඩිනේටර් කෙනෙක් විදියට. ඒ වගේම චැක්ට තියෙනවා නිින්ද යන්නේ නැති ඉන්සෝමිනා තත්ත්වයක්. හැබැයි මේක ගොඩක්ම වෙලාවට නිකම්ම නෙවෙයි මොකක් හරි වෙනත් රෝගයක් හරි එහෙම නැත්නම් මානසික පීඩනයක් නිසා තමයි එන්නේ. රැයට නිින්ද නොයන නිසා දවල්ට මෙයාට සම්පූර්ණයෙන්ම හැරිලා ඉන්නත් බෑ. ඒ නිසා මෙයා තැන් තැන්වල නිදා වැටෙනවා. නමුත් ડોක්ටර් කියනවා බෙහෙත් දෙන්න බෑ. හොඳම බෙහෙත තමයි ගිහිල්ලා නිදා ගන්න එක කියලා. හැබැයි ඒකනේ දැන් මෙයාට කරන්න බැරිම දෙයක්. ඒ වගේම මේ නිින්ද අඩුකම නිසාම මෙයාගේ කෙටි කාලින මතකයත් ඉතාමත් දුර්වල වෙනවා. නරේටර් ડોක්ටර්ට කියනවා තමන් වෙනස් තැන්වලින් නැගිටිනවා ඒත් එතනට ගියේ කොහමද කියලා තමන් දන්නේ නැහැ කියලා. වෛද්‍යවරයාගේ උපදේශات එක්ක නරේටර් යනවා ටෙස්ටිකියුලර් කැන්සර් රෝගීන්ගේ සාකච්ඡා සැසියකට. මෙතනදී මුණ ගැහෙනවා බොබ්. ටෙස්ටිකියුලර් කැන්සර් එකට දෙන ප්‍රතිකාර නිසා ඇතිවෙන ඉතාම දුර්ලභ තත්ත්වයක් වෙන ගයිනකොමස්ටියා තත්ත්වයෙන් පීඩා විඳින කෙනෙක්. මේ තත්ත්වයේදී සිද්ධ වෙන්නේ බෙහෙත් නිසා වෙන හෝමෝන වෙනස් වීමකින් පිරිමින්ට කාන්තාවකට සමාන පියයුර විශාල වීමක් සිද්ධ වෙන එක. ඉතින් මේ පුද්ගලයාත් එක්ක තමන්ගේ මානසික පීඩාවන් බෙදා හදා ගැනීමෙන් තමයි නරේටර්ට සහනයක් ලැබෙන්නේ. හැබැයි හැමදේම හරියාගෙන එද්දී තත්ත්වය තිබුණටත් වඩා නරක පැත්තට හැරෙන අවස්ථාව තමයි අපේ ජැක්ට යාගේ චිල්ව මුණ ගැහෙන අවස්ථාව. ජැක් තේරුම් ගන්නවා මාර්ලා සිංග මේ සැසියට එන්නේ තමන් වගේම බොරුවට කියලා. මොකද මෙයත් ජැක් වගේම හැම සැසියකටම යනවා. එතනින් ජැක්ගේ සැනසීම නැති වෙනවා. හැබැයි මේ දෙන්න අතර හොඳ සම්බන්ධයක් ගොඩනගෙනවා. ෆිල්ම් එකේදී අපිට ටිකක් අපහැදිලිව නමුත් හරියටම බලාගන්න පුළුවන් අවස්ථා කීපයකදීම අහම්බෙන් වගේ ජැක්ගේ ඕල්ට් ඊගෝ එක ඒ කියන්නේ ටයිලර් ඩර්ඩන් මතුවෙනවා. මේ ගොඩක් වෙලාවට මෙයාට තප්පරයක්වත් රැඳෙන්න පුළුවන් වෙන්නේ නැහැ. ටක් ගාලා අතුරුදහන් වෙනවා. හැබැයි එක තැනකදී අපිට බලා ගන්න පුළුවන් ජැක්ගේ පිටිපස්සෙන් ටයිලර් ගමන් කරන විදිය. ඉතින් මේකේ තේරුම
ටයිලර් සෑහෙන කාලයක් තිස්සේම ජැක්ගේ මනසේ ඉඳලා තියෙනවා ජැක්වත් නොදැනුවත්ව. දැන් ප්‍රශ්නේ තමයි කොච්චර කාලෙක ඉඳලාද ටයිලර් මේ ජැක්ගේ මොලේ සැරිසරන්නේ කියන එක. ඒකට අපිට ෆිල්ම් එක ඇතුළේදී උත්තරයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා දැනට අපි මේ ප්‍රශ්නේ පොඩ්ඩක් පැත්තකින් තියලා ඉඳිමු. අන්තිමේදී ටයිලර්ට පුළුවන් වෙනවා ෆ්ලයිට් එකේදී ජැක් ඉස්සරහට එන්න. ඒත් මෙච්චර කාලයක් තිස්සේ තප්පරයක්වත් රැඳෙන්න බැරි වෙච්ච කෙනාට කොහොමද එකපාරටම මේ වැඩේ සාර්ථකව කරන්න පුළුවන් උනේ? හේතුව තමයි නැරේටර් ෆ්ලයිට් එකේ යන ගමන් හිතින් මවා ගන්න ෆ්ලයිට් ඇක්සිඩන්ට් එක. ඒ වෙලාවේදී මෙයාට මතක් වෙනවා රාජකාරී ගමනකදී මැරුණොත් ඉන්ෂුරන්ස් එක 3 ගුණයකින් වැඩියෙන් ලැබෙනවා කියන එක. ඒ තමන්ගේ මරණේ වන්දිය ගන්නවා තමන්ටම කියලා කවුද ඉන්නේ? මේත් එක්කම නැරේටරට ඕන වෙනවා තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්න. හැබැයි යාට ඒක කරන්න තරම් ශක්තිමත් පෞරුෂත්වයක් නැහැ. ඔන්න මේ අවශ්‍යතාවයත් එක්ක අර යටපත් වෙලා තිබුණ දෙවෙනි පෞරුෂත්වයට එළියට එන්න අවස්ථාවක් ලැබෙනවා. ඒත් කොහොමද මිනිස් මොලයක් පෞරුෂත්වයන් දෙකක් වෙන වෙනම පවත්වාගෙන යන්නේ? එතකොට මොලේ කොයි කොටසද මේ අලුතෙන් එන කෙනා ජීවත් වෙන්නේ? අපි දැන් පොඩ්ඩක් ස්ටෝරි ලයින් එකෙන් එළියට අවිලා කතා කරමු. මොකද්ද මේ ඩිසෝෂියේටිව් අයිඩෙන්ටිටි ඩිසෝඩර්? එහෙම නැත්නම් බහුවිධ පෞරුෂත්ව ආබාධය කියන්නේ මේක කොහොමද මිනිස් මොලේ ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. මිනිස් මොලේ ප්‍රධාන ලේයර්ස් දෙකක් තියෙනවා. එකක් තමයි කෝටෙක්ස් එක. මේක තමයි අපි ආගම් වලදී උඩු හිත කියලා කියන්නේ. අනික තමයි ලිම්බික් සිස්ටම් එක. ඉතින් මේ වෙනකොට ගොඩක් පරීක්ෂකයෝ විශ්වාස කරනවා ඕල්ට ඊගෝ එකක නවාතැන වෙන්නේ මෙන්න මේ ලිම්බික් සිස්ටම් එක කියලා. ඒ කියන්නේ යටි හිත. මෙහෙම නිගමනය කරන්න හේතුව තමයි DID රෝගීන්ගේ ලිම්බික් සිස්ටම් එකේ සිද්ධ වෙන අසාමාන්‍ය වෙනස් වීම. පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා විශේෂයෙන්ම මේ පුද්ගලයන්ගේ හිපෝකැම්පස් සහ ඇමිග්ඩලා කොටස සාමාන්‍ය පුද්ගලයෙකුගේ මොලේ පිහිටීමට වඩා කුඩා වෙනවා කියලා. ඒ කියන්නේ හැකිලෙනවා. මෙතනදී හිපෝකැම්පස් එකට වඩා හැකිලෙන්නේ ඇමිග්ඩලා කොටස. ඉතින් මොලේ හිපෝකැම්පස් කොටස ප්‍රධාන වශයෙන් බලපානවා අපේ తాවකාලික මතකයට. මේ කොටස හැකිලෙද්දී අපේ తాවකාලික මතකය අඩු වෙන්න පටන් ගන්නවා. අපි දන්නවා ජැක් මේ තත්ත්වයේ මුලින් ඉඳලම හිටියා කියන එක. ඉතින් తాවකාලික මතකය අතුරුදහන් වෙන තැනක් කියන්නේ දෙවෙනි පෞරුෂත්වයකට හැංගිලා ඉන්න හොඳම නවාතැනක්. ඊළඟට ඇමිග්ඩලා කොටස. මේක තමයි ප්‍රධාන වශයෙන්ම අපේ මොලේ බය කියන දේ සම්බන්ධව ක්‍රියා කරන්නේ. මේ කොටසේ ක්‍රියාකාරීත්වය අඩු වෙද්දී මේ පුද්ගලයාගේ බය කියන දේ නැති වෙනවා. මේකෙන් වැඩි වාසිය ගන්නේ අර දෙවෙනි පෞරුෂත්වය. මොකද හැමතිස්සෙම දෙවෙනි පෞරුෂත්වයේ මුල් පෞරුෂත්වයේ තියෙන දුර්වලතා නැති වැඩි දියුණු වුණ version එකක්. ඉතින් මුල් පුද්ගලයාගේ ළඟ තියෙන කිසිම දුර්වලතාවයක්වත් කිසිම බයක්වත් මේ ඕල්ටර් ඊගෝ එකට නැහැ. ඒ වගේම මේ රෝගීන්ගේ මොළයේ තීරණ ගැනීමට උදව් කරන ඔබිටෝෆ්‍රන්ටල් කෝටෙක්ස් එකට අරගෙන යන මස්තිෂ්ක රුධිර සැපයීම පහත වැටෙනවා. හැබැයි මොලේ වර්කින් මෙමරි එක පාලනය කරන සුපීරියර් ෆ්‍රන්ටල් එකට යන රුධිර ගමනේ වේගය වැඩි වෙනවා. හරි. අපි ආයමත් ස්ටෝරි ලයින් එක පැත්තට හැරුණොත් මේ දෙවෙනි පෞරුෂත්වය හරියටම කියනවා නම් පරපෝෂිතෙක් වගේ. ධාරක පෞරුෂත්වය යටපත් කරගෙන පාලනය තමන් අතර ගන්න තමයි මේ දෙවෙනි පෞරුෂත්වයට හැමතිස්සම ඕන වෙන්නේ. ටයිලර් ඩර්ඩන් මතුවීමත් එක්ක ඊළඟට ටයිලර් සැලසුම් කරනවා ජැක්ගේ කොන්ඩෝ එක විනාශ කරලා දාලා මේ ශරීරය Tamanට අවශ්‍ය විදිහේ තැනකට අරගෙන යන්න. මෙතනදී අපි තේරුම් ගන්න ඕන දේ තමයි මේ වගේ පුද්ගලයෙකුගේ මොළයට පුළුවන්කම තියෙනවා බොහොම සූක්ෂමව ෆෝල්ස් මෙමරි එකක්. එහෙම නැත්නම් රැවටිලිකාර මතකයක් නිර්මාණය කරන්න. ඉතින් මේ කතාවේ කතානායකයා වෙන්නේ ජැක්ගේ මනසනේ. අපි කතාව දකින්නේ මෙයාගේ මනසේ දෘෂ්ටි කෝණයෙන්. ඒ නිසා මෙතනින් එහාට අපි දකින හැම රූපරාමුවක්ම පෙන්වන්නේ ජැක්ගේ මේ ෆෝල්ස් මෙමරිස් එක්ක ඇත්ත සිදුවීම් කවලම් කරලා. ඉතින් මේ පෙන්වන දේ මම තේරුම් ගත්තේ මෙහෙමයි. ෆ්ලයිට් එකෙන් බහින ජැක් ඉස්සෙල්ලම තමන්ගේ කොන්ඩෝ එකට යනවා. ගිහින් ඒක පිපිරෙන්න සලස්සනවා. ජැක් මේ යන ගමන තමයි මෙයා ටයිලර් ඩර්ඩන් යනවා වගේ දකින්නේ. ඉතින් මෙයා කොන්ඩෝ එක පුපුරවන්න සලස්සලා ආයෙමත් එනවා එළියට. බොහෝ දුරට ආයෙමත් එයාපෝට් එක ළඟටම. හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. එයාපෝට් එකෙන් එළියට බැස්ස තැන ඉඳලා කොන්ඩෝ එක පිපිරෙන්න සෙට් කරලා ආයෙමත් එයාපෝට් එක ළඟට එනකම්ම මේ හැමදේම කරන්නේ ටයිලර්. එතකොට ජැක් කොහෙද හිටියේ? මෙයාත් ඉන්නේ මේ ශරීරයේමනේ. ඒ කියන්නේ මේ සිද්ධ වෙන හැමදේම මෙයා දකින්න ඕන.
මෙන්න මේ ප්‍රශ්නේ විසඳන්න තමයි මේ වගේ රෝගියෙක්ගේ මොළය අපි අර කලින් කතා කරපු විදිහේ false memories හදාගන්නේ. එතකොට ටයිලර් මේ දවල් කරන අතරදී ජැක්ගේ පැත්තෙන් රැවටිලිකාර මතකයක් හැදෙනවා. ඒ මුළු කාලය පුරාම තමන් එයාපෝට් එකේදී බෑග් එක වයිබ්‍රේට් වුන නිසා නවත්තගෙන හිටියා කියලා. ඒ වගේම කියන්න ඕන මේ ටයිලර් ගියා කිනි තියපු ඒ වගේම ජැක් ඉන්ෂුරන්ස් ගැන හිතපු පළවෙනි වතාවක් නෙවෙයි. ඒ ගැන අපි වීඩියෝ එකේ අන්තිමටම කතා කරමු. ආයෙමත් ජැක් එනකොට කොන්ඩෝ එක පිපිරලා ඉවරයි. ඊළඟට ජැක්ට කාගේ හරි උදව් ඕන වෙනවා. මේ නිසා කෝල් කරනවා මාර්ලාට. හැබැයි ආන්සර් කරන්නේ නැහැ. ජැක්ගේ බලාපොරොත්තු කඩ වෙද්දී ඔන්න දැන් ආයෙමත් ටයිලර්ගේ chance එක. ඊළඟට ජැක් තමන්ගේ අතේවත් නැති ටයිලර්ගේ මවාගත්ත ෆෝන් නම්බර් එකට කෝල් කරනවා. ඊළඟට no incoming කියලා ගහලම තියෙන ෆෝන් බූත් එකට ටයිලර්ගෙන් කෝල් එකක් එනවා. මෙන්න මෙතනදී අපිට ඉස්සරහට සිද්ධ වෙන්න යන දේ ගැන ලොකු ඉඟියක් දෙනවා. ටයිලර් කියනවා මම කවදාවත් එන කෝල්ස් ආන්සර් කරන්නේ නැහැ කියලා. මේකෙන් අපිට පැහැදිලිවම කියනවා ජැක්ට බෑ ටයිලර් ඉදිරියට යන්න. ටයිලර්ට අවශ්‍ය වෙලාවට තමයි එයා ජැක් ඉදිරියට එන්නේ. මේ කිව්වේ මොකද්ද කියලා අපිට ඉස්සරහට වෙන සිදුවීම් වලින් හරියටම පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඊළඟට ජැක් ගිහිල්ලා බාර් එකේදී ටයිලර්ව මුණ ගැහෙනවා. ෆිල්ම් එක ඉවර වෙද්දී නම් අපි දැනගන්නවා මේ දෙන්න ජීවත් වෙන ගරා වැටුණු ගෙදර රෙන්ට් එකට අරගෙන තියෙන ජැක්ගේ නමින් කියන එක. ඒත් කොන්ඩෝ එක පිපිරුණ වෙලාවේ ඉඳලා මේ ගෙදරට යනකම්ම කිසිම වෙලාවක අපි ජැක් ගයක් අරගන්නව දැක්කේ නැහැ. එහෙනම් කොයි වෙලාවෙද මේ ගේ අරගත්තේ? මම අනුමාන කරන විදියට නම් මෙන්න මේ වෙලාවේ. ටයිලර් ගිහින් මේ ගේ අරගන්නවා ජැක්ගේ නමින්ම ජැක්ගේ අනන්‍යතාවය පාවිච්චි කරලා. ඒ කියන්නේ මුල ඉඳලම ටයිලර් දන්නවා තමන් ඕල්ටර් ඊගෝ එකක් බව. ඉතින් ටයිලර් මේ ගේ ගන්න අතරදී ජැක්ගේ ඔළුවේ ෆෝල්ස් මෙමරි එකක් හැදෙනවා. ඒ වෙලාවේ එයා හිටියේ ටයිලර් එක බාර් එකේ කියලා. ඉතින් ඕල්ටර් ඊගෝ එකක් කියන්නේ මුල් පුද්ගලයාගේ දුර්වලතා අයින් කරපු සුපිරි වර්ෂන් එකක්නේ. ඒ වගේම මොලේ ඇමිග්ඩලා කොටසේ වෙනසත් එක්ක මේ ඕල්ටර් ඊගෝ එක කියන්නේ බය කියන දේ දන්න කෙනෙකුත් නෙවෙයි. මේ ලක්ෂණ ටික බොහොම ලස්සනට ටයිලර් ඩර්ඩන් චරිතයට දීලා තියෙන විදිය අපිට ෆිල්ම් එකේදී බලා ගන්න පුළුවන්. සෑහෙන හිංසාකාරී පුද්ගලයෙක් වගේම ටයිලර් කියන්නේ මොලේ කූල් කරන විදිය ව්‍යවසායකයෙක්. ඒ වගේම ජැක්ට තනියම ගහ ගන්න හොඳ හැකියාවක් තියෙනවා. සහ ජැක් ඒ බව හොඳින්ම දන්නවා Tamante හැකියාව තියෙනවා කියලා. ඒක අපිට බලා ගන්න පුළුවන් ඔෆිස් එකේදී බොස් එක ගහ ගන්නවා වගේ පෙන්නන්න මෙයා තනියම Tamanටම ගහ ගන්න වෙලාවෙදී. මේ හැකියාවත් ජැක්ගේ මොලේ ප්‍රයෝජනයට ගන්නවා ටයිලර් එක්ක සම්බන්ධය ගොඩනගන්න. ඉතින් මේ දෙන්න ගහ ගන්නවා. ඉතින් මෙයා Tamanටම ගහ ගන්නවා දකින්න වටේ ඉන්න මිනිස්සු හිතනවා මේක යම්කිසි විදියක විහිළුවක් කියලා. ඉතින් වටේ ඉන්න අය ජැක් එක ගහ ගන්න ඉදිරිපත් වෙනවා කැමැත්තෙන්ම. මෙතනදී ටයිලර් තේරුම් ගන්නවා මේ වගේ ක්‍රමයකින් තමන්ගේ දවසේ මහන්සිය මානසික විඩාව නිසා ඇතිවෙන ආවේගය පිට කරගන්න මිනිස්සු ආසයි කියලා. ඉතින් ටයිලර් පෞරුෂත්වයේ තියෙන වෙනස් දැක්ම පාවිච්චි කරලා පටන් ගන්නවා ෆයිට් ක්ලබ් එක. ඒකටම අනන්‍ය වුණ නීති රීති ටිකකුත් එක්ක. ඉතින් මේ වැඩේට ගොඩක් මිනිස්සුන්ගේ හිත යනවා. මොකද Tamanට හොඳටම ගහ ගන්න අවස්ථාව ලැබෙනවා. හැබැයි ආයමත් කිසිම පරිගැනීමේ චේතනාවක්වත් පෞද්ගලික තරහක්වත් ඉතුරු වෙන්නේ නැහැ. මේ නිසා ක්ලබ් එකක බේස්මන්ට් එකෙන් පටන් ගන්න ෆයිට් ක්ලබ් එක නගරේ පුරාම පැතිරෙන ශාඛා ජාලයක් විදියට බොහොම ඉක්මනට විහිදිලා යනවා. ටයිලර් ඉන්නේ එක ක්ලබ් එකක විතරක් වුණාට ටයිලර්ගේ නම ඒ වගේම ටයිලර් සම්බන්ධව කටකතා මේ හැම ක්ලබ් එකකම පැතිරෙනවා. ජීවිතේට මෙයාව දකලා නැති මිනිස්සු පවා ටයිලර්ව තරුවක් විදියට දකින්න පටන් ගන්නවා. ඊළඟ සිදුවීම තමයි ජැක්ගේ මනස ප්‍රතික්ෂේප කරාට ටයිලර් මාර්ලා එක්ක සම්බන්ධකමක් හදාගන්නවා. නමුත් අපි ෆිල්ම් එකේ කිසිම තැනක දකින්නේ නැහැ මාර්ලා, ටයිලර්, නැරේටර් මේ තුන් දෙනාම එකම තැනක ඉන්නවා. හේතුව තමයි අර ෆෝන් කෝල් එකේදී කියපු දේ. ටයිලර් නැරේටර් ඉස්සරහට එනවා මිසක් නැරේටර්ට බෑ ටයිලර් ඉදිරියට යන්න. වැරදිලා හරි මාර්ලා ඉදිරියේ මේ පෞරුෂත්වයන් දෙකම අවදි වුණා නම් එකම වෙලාවෙදී මාර්ලා අනිවාර්යයෙන්ම එකට විරුද්ධව ප්‍රතිචාර දක්වනවා. ඒකෙන් ජැක්ගේ හිතට සැකයක් ඇතුල් වෙනවා ටයිලර් කියලා කෙනෙක් නැහැ කියලා. ඒ නිසා ටයිලර් කිසිම වෙලාවක මේ මාර්ලා ජැක් එක්ක කතා කර ඉන්න තැන්වලදී මතුවෙන්නේ නැහැ. ඒ වගේම මාර්ලා ටයිලර් එක්ක ඉන්න හැම වෙලාවකම ජැක්ගේ මනසේ හැදෙන ෆෝල්ස් මෙමරි එකකින් මේ ප්‍රශ්නේ වැහිලා යනවා.
ඊළඟට මේ ජැක් සහ ටයිලර් පෞරුෂත්වයන් දෙක එකතු වෙලා පටන් ගන්නවා සබන් නිෂ්පාදනය කරන්න. මේ වැඩේ බොහොම ටික කාලෙකින් සේවකයෝ බඳවගෙන කරන ෆැක්ටරි එකක් දක්වාම දියුණු වෙනවා. ඉතින් සබන් ෆැක්ටරි එකට බඳවගන්නේ ගොඩක්ම පක්ෂපාතී මිනිස්සු නිසා මේ අයව හැන්ඩල් කරන එක හරිම පහසුයි. ටයිලර්ගේ පෞරුෂත්වයත් එක්ක මේ පිරිස දැන් හමුදාවක් වගේ ගොඩනගෙනවා. හැබැයි එක දෙයක්, මේ හැම කෙනෙක්ම ජැක්ව අඳුරන්නේ ටයිලර් ඩර්ඩන් කියන නමින්. බොබ් සහ මාර්ලා ඇරෙන්න වෙන කිසිම කෙනෙක් මෙයාගේ අතීතය ගැන දන්නේ නැහැ. ඒ කියන්නේ දැනට නැති වුණත් ඉස්සරහට බොබ් සහ මාර්ලා දෙන්නම ටයිලර්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සාමාන්‍ය මේ බහුවිධ පෞරුෂත්ව ආබාධය සම්බන්ධ ෆිල්ම්ස් වල සුලභ තියරියක් තමයි අලුත් පෞරුෂත්වය තමන් ඕල්ට ඊගෝ එකක් බව වේලාසනින්ම දැනගන්නවා සහ තමන්ගේ මුල් පෞරුෂත්වය ගැන වැඩි විශ්වාසයක් තියන් ඉන්නේ නැහැ. ඉතින් ඒ විදියටම ටයිලර් ජැක් ගැන විශ්වාස කරන්නේත් නැහැ. ඒ නිසා කොයි හරි වෙලාවක මුල් පෞරුෂත්වය තමන්ව නවත්තන්න උත්සාහ කරොත් තමන්ගේ පැවැත්ම ගැන කාටවත් සැකයක් ඇති නොවන විදියට මුල් පෞරුෂත්වයට විරුද්ධව යන්න පුළුවන් හැම උපදෙසක්ම ටයිලර් කලින්ම තමන්ගේ සේවකයින්ට දීලා තියෙන්නේ. ඒක අපිට බලා ගන්න පුළුවන් ටයිලර් තමන්ගේ හමුදාවට උපදෙස් දීපු විදියෙන් දවසක තමන් මේ ප්‍රොජෙක්ට් එකට විරුද්ධව වැඩ කරොත් තමන් නායකයා වුණත් තමන්ටම විරුද්ධව වැඩ කරලා හරි කොහොම හරි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න කියලා. ඒක ඒ විදිහට සිද්ධ වෙන අතරදී ජැක්ගේ මනසේ ටයිලර් එක්ක යම්කිසි ගැටණයකුත් ඇති වෙනවා. පළවෙනි ගැටුම තමයි ප්‍රොජෙක්ට් මේම් එක ගැන ජැක් නොදැන ඉඳීම. මොකද ඒක සම්පූර්ණයෙන්ම ටයිලර්ගේ පෞරුෂත්වයට විතරක් සීමා වෙලා තිබුණ දෙයක් අනිත් පෞරුෂත්වයෙන් හංගපු. අනිත් එක තමයි ජෙරාඩ් ලෙටෝ රඟපාන ඒන්ජල් ෆේස් චරිතයත් එක්ක ඇති වුණ ප්‍රශ්නය. ඒන්ජල් ෆේස් තුලින් ටිකෙන් ටික නායකත්ව ගති ලක්ෂණ මතුවෙද්දී දෙවෙනි පෞරුෂත්වයේ ඒන්ජල් ෆේස්ට කැමති වෙනවා, මුල් පෞරුෂත්වය අකමැති වෙනවා. ඒ නිසා මුල් පෞරුෂත්වය ඒ කියන්නේ ජැක්ට ඕන වෙනවා මෙයාව යටපත් කරන්න. මෙයා මේක හඳුන්වන්නේ ඊර්ෂ්‍යාව විදියට. මේ නිසාම ඒන්ජල් ෆේස්ගේ මූණ විකෘති කරන තරම් දුරකට ජැක් යනවා. ටයිලර් සහ ජැක් දෙන්න තමන්ගේ සේවකයෝ ඉස්සරහා කතා බහ කරනවා. අපි දකින එකම අවස්ථාව තමයි කාර් එක ඇතුලේ මේම් ප්‍රොජෙක්ට් එක ගැන සිද්ධ වෙන බහින් බස්සීම. මෙතනදී ඩ්‍රයිවිං සීට් එකේ ඉන්නේ ටයිලර්. ඒ කියන්නේ ඒ අවස්ථාවේ ඉස්මතු වෙලා ඉන්නේ ටයිලර්. නමුත් ඇති වුණ ආවේගයත් එක්ක ජැක් ඒ කියන්නේ මුල් පෞරුෂත්වය දෙවෙනි පෞරුෂත්වය වුණ ටයිලර්ට පාලනය කරගන්න බැරි මට්ටමට ඇවිල්ලා. ජැක් අහන දේවල් වලට පිටිපස්ස යන දෙන්න උත්තර දෙනවා. මොකද ඉස්සරහ වෙන කවුරුවත් නැහනේ. ඒක නිසා මෙයාලා හිතන්නේ මේ ප්‍රශ්න අහන්නේ තමන්ගෙන් කියලා. මේ වෙන තාක්කල් සම්පූර්ණ පාලනයම ටයිලර් අතේ තිබුණට මෙතනදී ටයිලර් එක සටන් කරන්න පුළුවන් තරමටම ජැක්ගේ දුර්වල පෞරුෂත්වයේ ශක්තිමත් වෙලා තියෙන්නේ. ටයිලර් මේක දකින්න තමන්ගේ පැවැත්මට අනතුරක් විදියට. මොකද ටයිලර් දන්නවා තමන් ජැක්ගේ ඕල්ට ඊගෝ එක කියලා. නමුත් ඒක ජැක් දන්නේ නැහැ කියලා ටයිලර් දන්නවා. ඒක නොදැන ජැක් මේ විදියට තමන් ඉදිරියට ඇවිල්ලා ප්‍රශ්න කරන්න පටන් ගත්තොත් ඒකෙන් සිද්ධ වෙන්නේ ටයිලර්ගේ පැවැත්ම. ඒ කියන්නේ ටයිලර් කියන්නේ ඇත්තම පුද්ගලයෙක්ද නැත්නම් මේ තමන් ඉස්සරහා ඉන්න පුද්ගලයාගේ මනසේ මැවුන කෙනෙක්ද කියන එක ගැන සේවකයින්ට සැකයක් ඇති වෙන එක. කලින් වතාවේ ටයිලර් තමන්ගේ සේවකයින්ට තහනම් කරනවා තමන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න එපා කියලා. මොකද එහෙම නොකරොතින් ජැක් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ගිහිල්ලා ජැක්ට වගේම සේවකයින්ටත් මේ ගැන සැකයක් ඇති වෙන නිසා. ඉතින් මෙච්චර පරිස්සමෙන් වැඩ කරද්දී මේ වෙලාවේ මේ අවදානම ගන්න ටයිලර් කොහෙත්ම සූදානම් නැහැ. ඒ නිසා ටයිලර් තීරණය කරනවා ආයෙමත් Tamanට අවස්ථාවක් ලැබෙනකන් නිහඬ වෙන්න. අවසාන වතාවට ටයිලර්ගේ පිටත් වීම ගැන ෆෝල්ස් මෙමරි එකක් නිර්මාණය කරලා ටයිලර් යටපත් වෙනවා. හැබැයි යන්න කලින් ටයිලර් දන්නවා Taman ගියාට පස්සේ ජැක් කලබල වෙනවා කියලා. ඊළඟට හැමෝගෙම ටයිලර් ගැන අහන්න පටන් ගන්නවා කියලා ටයිලර් දන්නවා. දාලා තියෙන නීති රීති එක අනිත් සේවකින්ට ඒ ගැටලුව එන්න තියෙන අවදානම අඩු වුණාට බොබ් කියන්නේ දැන් නම් ලොකුම අවදානමක්. මොකද බොබ් කියන්නේ කාලයක් ජැක්ගේ දුක අහපු ජැක්ව තේරුම් ගත්ත කෙනා. මේ වෙලාවෙදිත් අනිත් හැමෝටම වඩා බොබ්ට පුළුවන් ජැක්ගේ ප්‍රශ්නේ තේරුම් ගන්න. එහෙම වුණොත් Taman ඇත්තටම පවතින පුද්ගලයෙක් නෙවෙයි කියන එක අනිත් පිරිස දැනගන්න පුළුවන්. ඉතින් ටයිලර් යන්න කලින් ඒ අවදානම අයින් කරලා තමයි යන්නේ. බොබ් එයාගේ කණ්ඩායමත් එක්ක යන මිෂන් එක ගැන කොහොම හරි පොලිසියට තොරතුරු යනවා. අපි දැනටමත් දන්නවනේ පොලිසියෙත් මේම් සමාජිකයෝ වැහි වැහලා කියලා. ඉතින් මරන්න ඕන කවුද කියලාත් හරියටම ඉලක්ක වෙනවා. ටයිලර් යටපත් වෙන්නේ බොබ්වත් මරලා දාලා.
එතනින් එහාට ජැක් ටයිලර්ව හොයන්න ටයිලර් කියපු හැම තැනකටම යන්න පටන් ගන්නවා. ඒත් හමු වෙන හැම කෙනෙක්ම හිතන්නේ ටයිලර් මෙයාලගේ පක්ෂපාතීත්වය ගැන පරීක්ෂා කරනවා, ඒ වගේම හරියටම නීති රීති පිළිපදිනවද කියලා හොයලා බලනවා කියලා. අවසානයේදී ජැක්ට දැනෙනවා ටයිලර් සහ තමන් දෙන්නම එක්කෙනෙක් බව. ඒ වගේම මේ වෙන තාක්කල් ටයිලර් කරා කියලා හිතාගෙන හිටපු හැම දෙයක්ම කරේ තමන්මයි කියන එක. මෙතනදී මෙයා සම්පූර්ණයෙන්ම තමන්ගේ රෝගී තත්ත්වය කියන්නේ මේ බහුවිධ පෞරුෂත්ව අබාධ තත්ත්වය තේරුම් ගන්නවා. මේ තේරුම් ගැනීමත් එක්කම ඔන්න ආයමත් අවස්ථාවක් වෙනකම් බලාගෙන හිටපු දෙවෙනි පෞරුෂත්වය එළියට එනවා. Answer me, why do people think that I'm you? I think you know. ඉතින් මේ වෙද්දී අපි තේරුම් අරගෙන තියෙන්න ඕන දේ තමයි ජැක් කියන්නේ පෞරුෂත්වයෙන් දුර්වල කෙනෙක් වුණාට මුල ඉඳලම මෙයා සෑහෙන ජීවිතේ විඳින්න කැමති කෙනෙක් සහ තමන්ගේ ජීවිතේට වටිනාකම් එකතු කරගන්න කැමති කෙනෙක් කියන එක. ඒත් කොහොමද අපි මෙහෙම හිතන්නේ? ඔයාලට මතක ඇති වතාවක් ටයිලර් පශු වෛද්‍යවරයෙක් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න රේමන්ව මරන්නේ නැතුව යවනවා. ඒ වගේම අනිවාර්යයෙන්ම තමන්ගේ අරමුණට යන්න කියලා බල කිරීමකුත් කරනවා. ඒකෙන් අපිට පැහැදිලි වෙනවා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න හිතන බලාපොරොත්තු සහිත අයගේ ජීවිතවල වටිනාකම මෙයා හොඳින්ම දන්නවා කියන එක. ඊළඟට ප්‍රොජෙක්ට් මෑම් එහෙම නැත්නම් ගොඩනැගිලි පුපුරන සැලැස්ම පවා ක්‍රියාත්මක වෙන්නේ ඒ ගොඩනැගිලි වල සේවකයෝ නැති රාත්‍රී කාලයේදී වෙන එකත් මේ தත්ත්වය හොඳින්ම තේරුම් ගන්න පුළුවන් අවස්ථාවක්. මොකද මෙයාගේ ඉලක්කය වෙන්නේ කිසිම ජීවිත හානියක් නෙවෙයි. ඒත් මොකටද මෙහෙම ප්‍රොජෙක්ට් එකක් කරන්නේ? මේක සැලසුම් කරන්නේ ටයිලර්නේ. ඉතින් ටයිලර් තමන්ටම අයිති. ඒ කියන්නේ ඇත්තටම ජැක්ට අයිති යම් යම් දේවල් විනාශ කරනවා තමන්ගේම නිදහස් වීම සහ දියුණුව වෙනුවෙන්. ජැක්ගේ කොන්ඩෝ එක පුපුරවන්නෙත් ඒ අරමුණින්මයි. ටයිලර්ට තදින්ම අවශ්‍ය වෙනවා ජැක් මේ කර ඉන්න ජොබ් එකෙන් අයින් කරලා දාලා තමන්ට අවශ්‍ය විදියට ව්‍යාපාර ගොඩනගන්න, ඒ වගේම මේ විදිහේ පිරිසකට නායකත්වය දෙන්න. ඒ වගේම අපිට මේ ජැක් ගැන තේරුම් ගන්න පුළුවන් තවත් දෙයක් තමයි ජැක් කියන්නේ තමන්ගේම දේවල් ගොඩනගාගෙන හිටපු කෙනෙක්. එයා ජීවත් වුණේ කොන්ඩෝ එකක. කොන්ඩෝ එකකුයි අපාර්ට්මන්ට් එකකුයි කියන්නේ මේ දෙකම සයිස් එකෙන් ඒ වගේම පිහිටීමෙන් එක සමානයි. මේ දෙකම තියෙන්නේ තට්ටු නිවාස සංකීර්ණවල. හැබැයි අපාර්ට්මන්ට් එකක් කියන්නේ තට්ටු නිවාස සංකීර්ණයක රෙන්ට් එකට ගන්න ගයක්. කොන්ඩෝ එකක් කියන්නේ රෙන්ට් එකට නෙවෙයි තමන්ගේම නමින් තමන්ගේ අයිතියට ගන්න ගයක්. ඒ කියන්නේ ජැක් තමන්ටම ඉන්න ගයක් අරගෙන තිබුණා. අනිත් දේ තමයි මේ කොන්ඩෝ එක පිපිරෙන්න ටික දවසකට කලින් තමයි ජැක් මේ ගෙදරට අලුතෙන් මිල අධික ගෘහ භාණ්ඩ අරගත්තේ. සමහර විට ෆිල්ම් එකේ සිද්ධ වෙච්ච අනිත් දේවලුත් එක්ක කෙනෙකුට හිතෙන්න පුළුවන් ජැක් ඇත්තටම මේ බඩුව අරගත්තේ නැහැ, මේකත් එයා හිතින් මවාගත්ත දෙයක් කියලා. ගොඩක් අයට මෙහෙම හිතෙන්න හේතුවක් තමයි කැටලොග් එකේ print කරලා තියෙන මෙන්න මේ use your imagination කියන වාක්‍ය. හැබැයි ෆිල්ම් එකේ අවස්ථා කීපයකදීම අපිට තහවුරු කරනවා මෙයා ඇත්තටම මේ ගෘහ භාණ්ඩ අරගත්තා කියලා. මොකද අපි වතාවක් දකිනවා ජැක් අලුතෙන් ගත්ත සෝෆා එකේ හාන්සි වෙලා ටීවී බලනවා. ඊටත් වඩා ප්‍රබලම සාක්ෂිය තමයි කැටලොග් එකෙන් ඩොලර් 150කට ගත්ත යින් යන් හැඩේ කොෆි ටේබල් එකත් කොන්ඩෝව පිපුරුණ වෙලාවේ පිලිසුන බඩු අතර තිබුණා. ඒ නිසා අපිට පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන් ජැක්ට ජීවිතේ බලාපොරොත්තු තිබුණා සහ පොඩ්ඩක් හරි සිහියකින් හිටියානම් කවදාවත් තමන්ගේ ඕල්ටර් ඊගෝ එකට මේ ගොඩනගාගත් ජීවිතේ විනාශ කරන්න කීයටවත් ඉඩ දෙන්නේ නැහැ කියන එක. ඉතින් මේ හැම දෙයකින්ම පැහැදිලි වෙන දේ තමයි ජැක් ජීවිතය දිහා අසුබවාදීව බලපු කෙනෙක් නෙවෙයි කියන එක. ඒ වගේම මෙයා මරණය දිහාවත් අසුබවාදීව බලන කෙනෙක් නෙවෙයි. මොකද ෆ්ලයිට් ඇක්සිඩන්ට් එක ගැන හිතපු වෙලාවෙත් එයාගේ අරමුණ උනේ ඉන්ෂුරන්ස් සල්ලි වැඩි වෙන එක. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි මෙයා මානසික පීඩාවකින් හිටියේ නිින්ද යන්නේ නැති තරමටම කියලා. ඒකට හේතුව අපිට සමහර විට මේ වීඩියෝ එක අවසානයේදී හොයාගන්න පුළුවන් වේවි. කොහොම හරි මේ තත්ත්වෙ මිදෙන්න ජැක්ට කොච්චර තදින් අවශ්‍ය වුණාද කියන එකත් අපි ෆිල්ම් එකේ මුල හරියේදී හොඳින්ම දැක්කා. සමහර විට එදා ડોක්ටර් ඉන්සොමිනා වලට බෙහෙත් දුන්නා නම් හරි සපෝට් ගෲප් එකට මාරලා ආවේ නැත්නම් හරි සමහර විට ජැක්ගේ ජීවිතේට ටයිලර් ඩර්ඩන්ට එන්න ඉඩක් නැති වෙන්නත් තිබුණා. හැම දෙයකටම වඩා මේ වෙනකොට ජැක් ඉන්නේ තමන්ට වඩා බලවත් තමන්ව යටපත් කරන්න හදන තමන්ගේම ඕල්ටර් ඊගෝ එකත් එක්ක සටන් කරන්න තරම් දැඩි ආත්ම විශ්වාසයකින්.
ඒ වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ජැක් දැන් පසුබට වෙන්නේ නැහැ. ඉතින් තමන්ගේ තත්ත්වය තේරුම් ගන්න ජැක් දැනගන්නවා මාර්ලා තමයි ඊළඟට ටයිලර්ගේ ඉලක්කය වෙන්නේ කියලා. මොකද දැන් මාර්ලා තමන්ගේ අතීතය ගැන දන්න කෙනෙක්. ඒ වගේම ජැක්ට උදව් කරන් ඉන්න එකම කෙනා වෙන්නේත් මාර්ලා. කොහොමත් ටයිලර් ජැක් තරම්ම බැඳීම් වලට සංවේදීත් නැහැනේ. මේ නිසා ආයමත් ටයිලර් මතුවෙන කලින් මාර්ලවන් නගරෙන් එළියට යවන ජැක් ඊළඟට ක්‍රියාත්මක වෙන්නේ මේෑම් ව්‍යාපෘතිය නවත්තන්න. නමුත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. මොකද මේ වෙනකොටත් මේෑම් ව්‍යාපෘතිය සමාජිකයෝ හැම තැනකම විසිරලා ඉවරයි. ඒ වගේම අපි අර කලින් කතා කරා වගේ ටයිලර් පෞරුෂත්වයේ විසින් මුල් පෞරුෂත්වයේ ඉස්මතු වුණොත් ඔහු නවත්තන්න ඕන දේවලුත් හැම දෙයක්ම කරලා ඉවරයි. කොහොම හරි පැනලා ගිහිල්ලා එක බිල්ඩින් එකක් බේරගත්තට දැන් ආයෙමත් ටයිලර් මතුවලා ඉන්නේ. ජැක්ට තමන් එක්කම ලොකු සටනකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි මේ වෙනකොට ජැක් දන්නවා ටයිලර්ව පාලනය කිරීමේ හැකියාව තියෙන්නේ සම්පූර්ණයෙන්ම තමන්ගේ මනසේ කියන එක. ඒ නිසා ඕන්න දැන් ජැක් මොලෙන් ගේම් එක ගහන්න පටන් ගන්නවා. ඉතින් ජැක්ට පුළුවන් වෙනවා ගොඩාක් දුරට ටයිලර්ව කන්ට්‍රෝල් කරන්න. අන්තිමේදී ටයිලර්ව විනාශ කරන අන්තිම තුරුම්පුව විදියට ජැක් තමන්ගේම කම්මුල හරහා වෙඩි තියා ගන්නවා. මේකෙන් එන වේදනාවත් එක්කම ජැක්ට පුළුවන් වෙනවා තමන්ගේ මොළයට බලපෑමක් කරන්න මේ වේදනාව මේ තුවාලය තමන්ගේ ඕල්ට ඊගෝ එකට මාරු කරන්න පුළුවන් විදියට. ජැක්ගේ ආත්ම විශ්වාසයත් එක්කෙන දැඩි බලපෑම නිසා ටයිලර් විනාශ වෙලා යනවා. අවසාන දර්ශනයේදී අපිට බලා ගන්න පුළුවන් ජැක් තමන්ම විනාශ කරපු ඒ වගේම තමන්ටම බේරගන්න බැරි වුණ නගරයේ ගොඩනැගිලි පොළවට සමතලා වෙන විදිය මාර්ලා එක බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ කතාව ඉවරයි. නෑ. තාම කතාව ඉවර නෑ. Introducing 2021 ROG Streak Series, where athletic design and superior cooling meet exceptional performance. ෆිල්ම් එකේ අවසානය සහ පොතේ අවසානය අතර ලොකු වෙනසක් තියෙනවා. පොතේ විදියට නම් මූණට වෙඩි තියාගත්තට පස්සේ නරේට ආයෙමත් ඇහැරෙන්නේ මානසික රෝහලකින්. මෙතනදී මානසික රෝහලේ සේවකයෝ එලි කරනවා තමනුත් මේෑම් ප්‍රොජෙක්ට් එකේ සමාජිකයෝ කියලා. ඒ වගේම එයාලා ආයෙමත් ටයිලර්ව ගෙන්න ගන්නවා කියලා. මේකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා ටයිලර් කියන්නේ කොයිතරම් බුද්ධිමත් ඒ වගේම කොයිතරම් හොඳට ප්ලෑන් කරන කෙනෙක්ද කියලා. අනිත් සේවකයන්ට තමන් වෙනත් කෙනෙක්ගේ ඕල්ට ඊගෝ එකක් කියලා දැනගන්න ඉඩ තිබෙන්නේ නැති වුණාට ටයිලර් මේ සම්බන්ධව හැමදේම මානසික රෝහලේ සේවකින්ව දැනුවත් කරලා තියෙනවා. මොකද මෙයාට තමයි මේ බහුවිධ පෞරුෂත්වය ගැන පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම යම්කිසි විදියකින් ජැක්ගේ මේ බහුවිධ පෞරුෂත්ව ආබාධය සනීප වුණොතින් ආයෙමත් ටයිලර්ව මතු කරගන්න පුළුවන්කම තියෙන්නේ මානසික රෝහලේ අයට. ඉතින් ඇත්තටම මම පෞද්ගලිකව ෆිල්ම් එකේ අවසානයට වඩා පොතේ අවසානයට ගොඩක්ම කැමතියි. ෆ්ලයිට් එකේදී මුණ ගැහෙන කලින් ඉඳලම ටයිලර් ජැක් වටා සැරිසරනවා දැක්කට ෆිල්ම් එක ඉවර වෙලත් අපි තාමත් දන්නේ නැහැ ටයිලර් ඩර්ඩන් කියන ඕල්ට ඊගෝ එක ජැක්ගේ මොලේ මතු වුණේ කොයි කාලෙද කියලා. මේකට අපිට උත්තර ලැබෙන්නේ ෆයිට් ක්ලබ් පළවෙනි පොත නිකුත් වෙලා අවුරුදු 19කටත් පස්සේ. 2015 අවුරුද්දේදී චක් පලානෙක් මේ පොතේ සීක්වල් එකක් එළි දක්වනවා ෆයිට් ක්ලබ් 2 The Tranquility Gambit කියන නමින්. මේක කොමික් බුක් එකක්. දෙවෙනි පොතේ කතාව පටන් ගන්නෙ පළවෙනි පොතේ සිදුවීමෙන් අවුරුදු 10කට පස්සේ. මේ වෙනකොට ජැක් තමන්ව හඳුන්වගන්නේ සෙබස්ටියන් කියන නමින්. සෙබස්ටියන් දැන් මාර්ලාව විවාහ කරගෙන පුතෙකුත් එක්ක සතුටින් ජීවත් වෙනවා. ඒ වගේම දැන් සෙබස්ටියන් වැඩ කරන්නේ රයිස් ඕර් ඩයි කියන මිලිටරි කොන්ට්‍රැක්ටර් කම්පැනි එකක සාමාන්‍ය සේවකයෙක් විදියට. තව දෙයක්. සෙබස්ටියන් එයාගේ DID තත්ත්වය ආයමත් මතු නොවෙන්න දිගටම බෙහෙත් ගන්නවා. මේ විදියට ගෙවන සාමකාමී ජීවිතේ උඩු යටිකුරු වෙන්නේ මාර්ලාට බොහොම ඉක්මනින් සෙබස්ටියන් එක ගෙවන ජීවිතේ කම්මැලි වෙනවත් එක්ක. මොකද මෙයා කොහොමත් ටයිලර් වගේ සෙල්ලක්කාර ක්‍රියාශීලී කෙනෙක් නෙවෙයිනේ. ඒ නිසා මාර්ලා මොකද කරන්නේ සෙබස්ටියන්ගේ බෙහෙත් වෙනස් කරලා රෑ කාලෙදී ටයිලර්ව මතු කරගන්නවා. මාර්ලාට ඕන වෙන්නේ ටයිලර් එක්ක අනියම් මැසුරක් විතරක් වුණාට ටයිලර්ගේ හිතේ වෙනස්ම විදිහේ ප්ලෑන් එකක් වැඩ කරනවා. ඒ තමයි ගෙදර ගිනි තියලා මේ දෙන්නගේ පුතාව මරලා දාන එක. දෙවෙනි කොමික් ඉෂුව එකේදී ටයිලර් තමන්ගේ ප්ලෑන් එක ක්‍රියාත්මක කරනවා. පොඩි දරුවාගේ මල සිරුර පිච්චිලා තිබිලා ගේ ඇතුළේදී හමු වෙනවා.
මේත් එක්කම ඔන්න තවත් වැදගත් කාරණාවක් එළි වෙනවා. ඒ තමයි ජැක්. එහෙම නැත්නම් දැන් සෙබස්තියන් පොඩි කාලෙදී එයාගේ තාත්තා මැරෙන්නේ මේ විදියෙම ගිනි ගැනීමකින් කියන එක. තාත්තගේ මරණින් පස්සේ ලැබෙන ඉන්ෂුරන්ස් එකෙන් තමයි මෙයාගේ අධ්‍යාපන කටයුතු කරගෙන ගියේ. ඒ වගේම තවත් ගිනි ගැනීමකින් මෙයාගේ අම්මත් මැරෙනවා. ඉතින් මේ හැම මරණයකම සැකේ එල්ල වුණේ පුංචි සෙබස්තියන්ට. දැන් මේ වතාවේදී ටයිලර් ඇති කරවපු ගින්නත් ඒවට හැම අතින්ම සමානයි. මෙතනින් අපිට අනුමාන කරන්න පුළුවන් පුංචි කාලේ ඉඳලම ටයිලර් ඩර්ඩන් සෙබස්තියන් එක්ක ඉඳලා එයාගේ අම්මවයි තාත්තවයි දෙන්නත් මේ විදියටම මරලා දැම්මා කියන එක. ඊට පස්සේ කාලෙකදී මෙයා යටපත් වෙලා ඉඳලා ආයෙමත් මතුණා කියලා. ඉතින් ෆයිට් ක්ලබ් දෙවෙනි කතාංගයේදී අපිට බොහොම ඉන්ටරෙස්ටිං කතාවක් ඒ වගේම හීනකින්වත් හිතන්නේ නැති විදිය අවසානයක් දකින්න ලැබෙනවා. ඔයා කොමික් රසිකයෙක් නම් අනිවාර්යයෙන්ම මම රෙකමන්ඩ් කරනවා මේ පොතත් ඔයාගේ කොමික් ලිස්ට් එකට ඇතුළත් කරගන්න කියලා. ඉතින් අපි හැමෝම ජීවිතේ හීන දකිනවා. වෙලාවකට Tamanටම කතා කරගන්නවා. තව වෙලාවකට Taman එක්කම සටන් කරනවා. ඒත් මේ හැම දෙයකින්ම අපි බලාපොරොත්තු වෙන්නේ එකම එක දෙයයි. ඒ තමයි සැනසීම. නමුත් ජීවිතයට දරා ගන්න බැරි ප්‍රශ්නෙද්දී මානසික පීඩාවන්ෙද්දී එක තැනකදී අපිට අපිවම මග හැරෙන්න පුළුවන්. හැබැයි එක වතාවක් හරි Tamanට තමන්ව මග හැරුණොත් ආයෙමත් Tamanට තමන්ව ලබා ගන්න ඉතිරි මුළු ජීවිත කාලයම සැනසීම නැති කරගන්න සිද්ධ වෙවි. ඒ නිසා මතක තියාගන්න කවදාවත් ඔයාට ඔයාව මග හැරෙන්න දෙන්න එපා. එහෙම වුණොත් ඔයා නොවන කෙනෙක් ඔයාව සම්පූර්ණයෙන්ම යටපත් කරලා දාවේ. හරි, මම අද ඔයාලට අරගෙන ආවේ මේ ෆයිට් ක්ලබ් ෆිල්ම් එක පෞද්ගලිකව මම තේරුම් ගත්ත විදිය. මේ ගැන ඔයාට මීට වඩා ගොඩක්ම වෙනස් අදහස් තියෙන්න පුළුවන්. ඒ හැම එකක්ම කමෙන්ට් කරන්න පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ. ඒ වගේම ඔයා තාමත් subscribe කරලා නැත්නම් මගේ Bubble Times channel එක දැන්ම subscribe කරලා bell icon එක on කරලා තිබුණත් ඔයාට පුළුවන් ඊළඟට මම වීඩියෝ එකක් upload කරපු ගමන්ම ඒක notification එකකින් දැනගන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. අපි ආයෙමත් දවසක හමු වෙමු අලුත් වීඩියෝ එකකින්.